අපි යනවා කොළඹ රේස් කෝස් එකට. මමයි කෝපයිලට් සනොජ් ජයරත්න. ටිකක් වෙලා ඉන්නකොට එතකොට තමයි මේ සුනාමි කියන එකක් අපි දැනන් ඉඳලත් නෑ අහලත් නෑ දැකලත් නෑ. ඊට පස්සේ හැමතැනම කියනවා මුහුද ඇවිල්ලා මිනිස්සු ඉන්නවා ලයිට් මේ වතුර ගාල්ලේ පැත්තෙන් වතුර ටැංකියක් උඩ ඉන්නවා මෙහෙමයි ගන්න එන්න කියලා. ඊට පස්සේ කොහොම හරි අපි එතනින් අපි එන්නේ වෙන වැඩකට. ඕක මං හිතන්නේ ජාතික රූපවාහිනිය වීඩියෝ කරන්න එන්නේ. පස්සේ එතන ඒ වෙලේ තිබිච්ච තත්ත්වෙත් එක්ක ඒක වීඩියෝ කරන එක පැත්තක දාලා හෙලිකොප්ටර් එක යන්න කියලා. ඉස්සලම ටේක් ඔෆ් කළා මම හිතන්නේ මොරටුව පහුව වෙනකොට මම කෝස්ට් එක දිගේ යන්නේ. අතන මුහුද ගොඩ ගල්ලා. දැන් පේනවා මම ගිහලා මට කිව්වා අලුතර හරියට කිට් වෙනකොට බෙන්තර හරියට මම යනකොට මට කිව්වා එක්තරා හෝටලයක මේ හිටපු ඇමතිවරයෙක් ඉන්නවා මේ ගන්න කියලා. පස්සේ ඉතින් මම ලෑන්ඩ් කරනවා හොයන්න බෑ කියන්නේ මුළු හෝටලෙම යට වෙලා වතුර එනවා. පස්සේ මම ආයෙ එහෙම ගිහලා ඉස්සෙල්ලාම මම ඊට පස්සේ දැන් කොහොම යනවා දැන් කියන්නේ කමියුනිකේෂන් එකක් නැහැ කන්ටැක්ට් ගන්න දැන් ඔහොම යනකොට මේ ගාල්ලේ උණ වටුන හරියේදී මේ මට කෙනෙක් මේ මට පේනවා නේ වීදුරු කෑල්ලක් අල්ලනවා වගේ මට පේනවා. මම කියන්නේ මම එන පල්ලා හිටියේ මම අඩි 100ක් 150ක් විතර උඩින් හිටියේ. පස්සේ මම රූමන්සල වෙන්න ඕන. කොහොම හරි උණ වටුනේ. පස්සේ එතකොටම මට මේ කොළඹ ඔප්ස්රූම් එකෙන් කතා කරලා කියන අපේ එයාෆෝස් එකේ පයිලට් කෙනෙක් ඉන්නවා. පෝෂිත වානගුරු ඔය හැරේ ඉන්නවා කියලා ගෙන අපන. මම ඉස්සල්ලා මම මේ රෙස්කියු කරන්නේ පෝෂිතව තමයි. එයා එතන හිටපු කට්ටියත් අරගෙන ඇවිල්ලා මට කියනවා මෙහෙමයි සර් මෙතන අපි හිටපු හෝටලේ කට්ටිය ඔක්කොම ඉන්නවා මේ යන්න පුළුවන්ද කියලා. මම උස්ස ගන්න පුළුවන් ගානට නැග්ගොත් කොහොම හරි එයාක්‍රාෆ්ට් එක ඒක මේක 212 එකක්. ඉතින් මගේ හිටියා ඒ වෙලේ ටීම් එකේ රෙස්කියු ගනස්ලා 3-4 දෙනෙක් හිටියා. ඊළඟට මමයි සනෝජ එයාක්‍රාෆ්ට් එක මුකුත් නැහැ සීට් ඔක්කොම නැහැ නිකන් අර මේ බස් එකක් වගේ. නැග්ගා උස්සලා ගිහලා ලෑන්ඩ් කරා කොග්ගලින් තමයි බැස්සුවේ. බැහැලා මම පිටිපස්ස බලනවා තමයි දැක්කේ මිනිස්සු බහිනවා ඉවරයක් නැහැ පොඩි ළමයි ඉඳලා එතනින් පටන් ගත්ත එක එදා පැය 16ක් විතර ෆ්ලයි කරා. ඒ කියන්නේ ගොඩාක් රෙස්කියුස් ගොඩාක් කරා ඔය දික්වැල්ලේ හෝටලේ එතන ගලක් නැතින දික්වැල්ල හෝටලේ එතන ඩිප්ලොමැට් টොප් ඩිප්ලොමැට් කෙනෙක් හිර වෙලා හිටියා. පස්සේ හවස 3ට විතර මට කිව්වා හොයලා ගන්න කියලා. පස්සේ මම ගලක් උඩ එක ස්කිඩ් එකක් තියලා ලෑන්ඩ් කරලා බස්සල ඇරියා. තියෙනවනම් හොයාගෙන ඉන්න කියලා කැරක් ඉන්නකොට අරගොල්ලොත් එක්ක ඒගොල්ලොන්ගේ ඇත්තටම තුවායින්දගෙන හිටිය කියන්නේ මම හිතේ ඇඳුම් ඔක්කොම ගිහිල්ලා මේ වතුර. ඉතින් ඊට පස්සේ එදා රෑම මාතර උයන් වත්තෙන් අම්මා කෙනෙක් දරු ප්‍රසූතියට ගිහිල්ලා මොකක් හරි කරගන්න බැරුව මොකද උයන් වත්ත මේ මාතර ඉස්පිරිතාලේ යට වෙනවනේ. රෑ 12ට විතර ගන්නවා මේ උයන් වත්තේ තමයි ලෑන්ඩ් කරන්නේ. උයන් වත්ත ස්ටේඩියම් එක කාරුයි බිල්ඩිනුයි ඔක්කොම ලයිට් කරන එක අන්තම් ලයිට් මොනවත් නැහැ. ඔක්කොම පව නැහැ. පස්සේ ලෑන්ඩ් කරලා රෙස්කියු කරනවා. කොහොම හරි අන්තිමේදී එදා ඊට පස්සේ දිගටම හැමදාම කෑම අරන් යනවා. මට එකම දෙයක් තමයි මේ ඒතකොට මගේ ලොකු පුතා හම්බ වෙන්නේ. දැක්ක දෙයක් තමයි අතදරු ළමයි හිටිය හැමතැනම. පස්සේ මම අපේ නෝනට කෝල් එකක් දීලා කිව්වා පුළුවන් නම් කිරි බෝතල් ටිකක් එකතු කරලා ගෙනල්ලා ළමයින්ට දෙන්න. මං හිතන්නේ අපේ නෝනත් කතා කළා මම ගුවන් හමුදා මූලස්ථානයේ හිටිය මේ ඔප්ස්රූම් පොප්සොන්ටත් මං කිව්වා පුළුවන් නම් කිරි බෝතල් ටිකක් එවන්න කියලා. කිරි බෝතල් 100ක් විතර හම්බුණා අපිට. ඒ කියන්නේ එකතු කරලා රත්මලානෙන් දාලා වයිට් වෙල් එක දාලා ඒක දැන් අපේ ඉන්න ලොජිස්ටික් කට්ටියක් එයාෆෝස් එකේ ලොජිස්ටික් බ්‍රාන්ච් එක හැමතැනටම බෙදුවා ටික ටික. බෙදලා හැමතැනටම ලෑන්ඩ් කරන්න බැරි තැන් වලට මේ ලණුවක් ගැට ගහලා දහල් වගේ වනම් උඩින් දැම්මා. මගේ ඒක අර ඒක තමයි මට අමතකම නොවෙන දේ. මං හිතන්නේ ඒකෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා හිතන. මොකද පොඩි ළමයින්ට කොහොමද කිරි බොනලාට දෙන්නේ ඒ වෙලාවෙදී. ඊට පස්සේ ඉතින් සතියක් විතර වැඩ කරා. පස්සේ අන්තිමේදී අපේ අනදින නිලධාරිතුමා මට කතා කරලා ඇහුවා ගෙදර යන්නේ නැද්ද කියලා. ඉතින් එන්න කැමැත්තක් තිබුණේ නැහැ. පස්සේ ඉතින් දර අපේ නෝනට මේ පුතා හම්බෙන්න හිටපින්ද පස්සේ ඉතින් ගෙදර ආවා. කියන්නේ ක්‍රූ චේන්ජ් එකක් කරලා මම ආවා. ඉතින් මම හිතන්නේ ගුවන් හමුදාවේ සෑහෙන සේවයක් කරා ඒ වෙලේ. කියන්නේ ඊස්ට් කෝස්ට් එක මම කියන්නේ වෙස්ට් සවුත් එකට යනකම් මම හිතන්නේ තංගල්ලට යනකම් මම
මේ පැත්තේ ඉඳලා බැලුවා වැඩියම ගාල්ලා يعني කොග්ගලවට තමයි ගොඩක්ම මේක අර කෝච්චිය තෙල්වත්තේ ඒක දැක්කේ මම ඒක ඒ වෙලේ එක්තරා හෙලිකොප්ටරයක් උඩින් ගියා ඒ රටේ හිටපු අගමැතිතුමා ඒකේ පයිලට්ලා දෙන්නට කියලා දෙනවා අර මේ 412 එකේ තියෙනවා මේ කොක්පිට් එකට කතා කරපුවාන් ටෙලිෆෝන් එක මං හිතන්නේ ඒක කවුරුත් පාවිච්චි කරලා නැහැ මං දන්න විදිහට හිටපු අගමැතිතුමා කෝල් කරලා තියෙන කැප්ටන් උතන පල්ලෙහා පොඩ්ඩක් හරවන්න කෝච්චියක් තියෙනවා ඊට පස්සේ මම කොහම හරි මාතර ඉඳලා එනවා මේ මමත් එතකොට ලෝ ෆියල් පත් වෙන සයිස් එකට ඇවිල්ලා කියන්නේ ෆ්ලයි කළා කියන්නේ බර ෆුවල් අඩු වෙන අපිට ගේන්න පුළුවන් ලෝඩ් එක වැඩි ලෑන්ඩ් කළා අපව ගිහලා තෙල් එක පස්සේ ෆුවල් ගහගෙන තෙල් අතර ගිහලා බලන්න කෝච්චිය තියෙනවා මිනිස්සු කවුරුත් නැහැ ඉතින් අර බොහොම පාළු ස්වභාවයක් තමයි ඒක දැක්කේ ඊට පස්සේ තමයි තෙල්වත්තට මේ කට්ටිය එන්න ගත්තේ ඊට පස්සේ ගොඩාක් තෙල්වත්තට ගෙනිච්චා මං හිතන්නේ ඊට පස්සේ ඉතින් ටිකක් ඊට දවසක් හමාරක් විතර ගියාන් පස්සේ ඉතින් මේ අපි මං හිතන්නේ පුරුදු වෙලා ඒකට සෑහෙන සහයෝගයක් දුන්න ගුවන් හමුදාවත් ඒ වගේම අනිත් හමුදාවලු